ආයිබෝන් සමිත් පීගුරු YouTube නාලිකාවට ඔයාව අදත් ආදරින් යුතුව පිළිගන්නවා. අලුත් අවුරුද්ද උදා වෙන්න 20යි 26 උදා වෙන්න තව තියෙන්නේ හෝරා කීපයක් විතරයි. ඉතින් එහෙම තියෙද්දි 31 අද අපිට ඊතරම්ම සතුටුදායක දවසක් නෙවෙයි. මොකද අපේ රටේ කලා ශ්‍රේෂ්ඨය තුල අපි කවුරුත් ආදරය කරන, අපි කවුරුත් ගරු කරන ආදරණීය ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල මහත්මිය අද දැයෙන් සමුගන්නවා. ඇයට අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඇය අපේ රටේ කලාවට තැබූ ඒ යෝධ ශක්තිය, ඒ සෙවණැල්ල අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ කලාව තුළ ඇයගේ නාමය හැමදාම රැඳේවි. ඇයට යලිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් 2025 අවුරුද්දේ මගේ අන්තිම කතා බහ සිදු කරන්න ලැස් වෙන්නේ. අද මගේ කතා බහ සිදු වෙන්නේ කණ්ඩායම් සංගීතයේ හතර මුල්ල හරියටම දන්න ප්‍රසංග වේදිකාවේ පුංචි තැනින් පටන් අරන් අද වෙනකොට ලංකාවම දන්න ආදරණීය චරිතයක්. කවුරුත් ආදරය කරන මේ සුන්දර චරිතය තමයි ඔක්සිජන් නායක තුෂාර සුබසිංහ. අයිබෝන් අයියේ. අයිබෝන්. අම්මෝ ඉතින් මොකද වෙන්නේ? හොඳයි හොඳින් ඉන්න. ඒ කියන්නේ ඒක අම්මෝ කියලා මම කියනද ගොඩාක් කන්නේ අපි විතරම කතා කරනවා හොඳ අනිවාර්යයෙන් නෑ මම අර අම්මෝ කිව්වේ මේ අපි හොඳින් ඒ කියන්නේ මම මගේ පැත්ත හොඳටම හොඳයි 2025 තමයි හොඳටම කෙරුවේ. ඒ කියන්නේ මට වෙනසක් දුන්න ජීවිතේ වෙනස් ගමනක් යන්න 2024 ජුනි 25 වෙනිදා තමයි ඔක්සිජන්ස් ආරම්භක දවස. ඉතින් ඒ පටන් ගත්තු ගැම්ම මේ වෙද්දි මාර ගමනක්. මේ 2025 කියන්නේ මාර ලස්සන කාලයක්. ඒ කියන්නේ හොඳ ජවයකින් පටන් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක ලොකු ජවයක් තියෙනවා. මොකද මේ අර මම ටාගට් කරපු ටාගට් වලට යන්න මට දෙයියෝ අවස්ථාව දීලා තියෙනවා. මම ඒ හරහා ලස්සන ගමනක් යනවා. මට ඕනි අතීතෙට යන්න. අයියාගේ ගම කොහේ උපන් ගම? මම කොළඹ ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ඉස්කෝලේ යන්නේ. මාලිගාවත මහාවිද්‍යාලය. එතකොට දැන් රාජසිංහ මහාවිද්‍යාලය. දැන් අලුත් වෙනස් වෙලා තියෙනවා. ඒතකොට ඉස්කෝලේ යන කාලේ ටාගට් එකක් තිබ්බද මේ සංගීත දෙන්න එහෙම නැත්නම් වෙන ටාගට් එකක් තිබ්බද? මගේ එකම හීන තිබ්බේ සින්දු කියන්න ආසාවක්. හැබැයි මම එක කැරක්ටර් දැක්කා. ඒ කැරක්ටර් හරහා තමයි මට හිතුවේ මම ගායකයෙක් වෙන්න ඕන කියලා. පොඩි කාලේ ඉඳන්ම එක තැන්වල අපේ ගමේ අය මම පොඩි නිකන් ගිහලා සින්දු කියවනවා. වරික කොල්ලෝ කියලා එක්කන්. දැන් පවුලේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි? අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මායි මල්ලි. මල්ලි අක්කලා සංගීත සම්බන්ධ නෑ අපේ පවුලේ කවුරුත් සංගීත සම්බන්ධ නෑ මම විතරයි. අම්මා තාත්තා නෑ මම විතරයි. ඒක මගේ ජීවිත කතාවේ මගේ ආච්චි අම්මා පිටිපස්සෙන් හිටියා. එයා ලොකු සපෝට් එකක් දුන්නා. අම්මා ළඟ හිටියේ නෑ තාත්තා ළඟ හිටියේ නෑ. එයා අද ජීවිතුන් අතර නැතත් මාරම සපෝට් එකක් දුන්නා මගේ ගමනට. එයා හරහා තමයි මං එන්නේ. එයා තමයි මට මතකයි මම පුංචි කාලේ එක්තරා ෂෝ එකකට ගිහිල්ලා ඔය පවුඩර් ඒ උඩ දෙමව්තියන් ඉන්නවා සංවිධායක කියන මහත්තයා අපේ පුතාලා අවස්ථාව අපේ ආච්චිට බැනලක් තියෙනවා. නමුත් අපේ ආච්චි අම්මා ඉවසගෙන හිටියා. මම කුමාර සින්දු කියද උදේ පාන්දර 7:00මාරයි. මිනිස්සු වැඩට යනවා. වැඩ අපලවද? සන්ෆ්ලවර් වගේ තමයි. ඊට පස්සේ මේ ඒ ෂෝ එකකින් පස්සේ හැබැයි ඉතින් ඒකෙත් අවස්ථාව ලැබෙද්දී ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒ කියන්නේ අපිව දන්නේ නැහැ බලන්න. ඒම යුගයක් තිබ්බා මගේ ජීවිත කතාවේ. රෝඩ් ෂෝ කලාවේ මං හිටියා. එතකොට 3 piece කලාවේ මං හිටියා. ඒක කතාව සොනි පිළිවෙලට ගන්න. කෙටියට කියන් යනවා ලේසි. දැන් ඉස්කෝලේ යන කාලේ දැන් ටාගට් එකේ ගායකයෙක් වෙන්නේ. එතකොට මේ ඉස්සෙල්ලාම වගේ සින්දුවක් කිව්වේ කොයි කාලේද? මම ඉස්සල්ලාම සින්දුවක් කිව්වේ මගේ යාළුවෙකුගේ අක්කගේ වෙඩින් එකේ යුදා මුදා බෑන්ඩ් එකක් ප්ලේ කරේ මගේ බොබි. වයස මතක නැහැ. එතකොට මට සමිත සාමාන්‍යයෙන් නෑ මං ඉස්කෝලෙන් අයින් වෙලා. ඉස්කෝලෙන් අයින් වෙලා මට ඉස්කෝලේ කාලේ මේ ඉස්කෝලේ යුනිෆෝම් එක ළඟ කාලේ කරුණාද සංගීත කරන්න? නෑ ලැබුණේ නෑ. ඒ ටාගට් එක තිබ්බ ටාගට් එක. ගායකයෙක්ද වාදකයෙක්ද එහෙම තිබ්බේ? නෑ මම ගායකයෙක්. මම වාදනය කියන දේට වඩා මට අර හීනයක් තිබ්බයි කියන්නේ. ලස්සන සින්දුවක් කියලා නිදාසේ ඉන්න. ඉතින් චරිත හිටියද ඉතින් මම මේවා චරිත ගොඩක් හිටියා. චරිත ගොඩක් හිටියා. මම ඒ චරිත වලට තාමත් ආදරෙයි. ඒ ටාගට් හරහා ඇවිල්ලා අර අපේ ගමේ ෂෝ එකකින් පස්සේ මම විදේශගත වෙනවා. අම්මා ඊට පොරට යනවා ඔමාන් රාජ්‍යයට. ඔමාන් රාජ්‍ය අවුරුදු ගානක් ඉන්න ඔමාන් එකේ බෑන්ඩ් වලත් ප්ලේ කරා. බෑන්ඩ් එක තුනක් තිබුණා. ඒවල ප්ලේ කරලා ඊට පස්සේ ආයෙ මම ලංකාවට ඒක ප්ලේ කරනවා. ඉතින් අපි ඔයව දැක්සල මගේ ලොකු කොණ්ඩයක් තියෙනවා. ලොකු කොණ්ඩයක්. ඉතින් ඊට පස්සේ ලංකාවට එනවා. ඇවිල්ලා ඉන්නකොට දෙමළගොඩ සියොත්ශ්‍රී
ඔයාගේ නමුණු තියෙන කෙනෙක් තමයි සමිත කියන්නේ අපි උක්කු කියන්නේ. එයා දවසක් මට කිව්වා වරෙන් අපි බෑන්ඩ් එකට කියලා. ඉතින් බෑන්ඩ් එකට ගියාම එතන අයියලා ගොඩාක් සින්දු කියනවා ඉන්නවා. මම ඉතින් මගේ දක්ෂතාවය පෙන්නුවා. ඔය පෙන්නලා ඉඳලා ඊට පස්සේ එතනින් මාව වැටෙනවා අපේ වින්දනය ගණේශ අයියාගේ බොරැලි ශ්‍රී. බොරැලි ශ්‍රී ප්ලේ කර කර ඉඳලා සුලභ සංගීත කණ්ඩායමට යනවා. සුභ සංගීත කණ්ඩායම වල ලංකාවේ දෙවැන්තයා මහින්ද සිල්වාගේ සුපර්ස්ටාර් බෑන්ඩ් එකේ ප්ලේ කරනවා. ඒ ප්ලේ කරලා ඔතනින් ආයෙ නවතිනවා මග. නවතිලා ආයෙ මං වැටෙනවා මං හිතපු තැනට. ඒ කියන්නේ අපේ ඔය බෑන්ඩ් කලාව වෙනස් වෙලා ඉන්නකොට ආයෙ දවසක් මාව හොයාගෙන එනවා අපේ වින්දන අයියයි කළු අයියා. කළු අයියා මම ශබ්ද පරිපාලකයෙක් වා දන්නවා. සන්ෆ්ලවර් හිටියා, සංදීප බෑන්ඩ් වල එයා හිටියා. එතකොට මේ ඊට පස්සේ කළු අයියා වින්දන අයියා අපේ ගණේශය ඇවිල්ලා ආයෙ මාව ආයෙ බෑන්ඩ් එකට ජොයින් කරගෙන දැන් අපි ඔය ගමන යද්දී ඒ බෑන්ඩ් එක මොකද? බොරැල්ල ශ්‍රීම තමයි. ඔව් ආයි අපි අරන් නැවතිලා ආයිනේ ආයි. ඊට පස්සේ මේ ඕකේ චුට්ටක් අපි වැඩේ කරන් යද්දි මට යාළුවෙක් කියනවා මේ ෆ්ලෑෂ්බෑක් වල ගිය දෙවෙනි බෑන්ඩ් එක කැඩලා. ඕල් රයිට්. ඔබ යනවා නම් යමන් කියලා. මම ඩොන් ලංකල් දන්නේ නැහැ. මම කෝල් එකක් ගන්නවා. එයා කතා කරන විදියක් තියෙනවනේ. එනවනම් වරෙන් අද ඔච්චරයි. කොහොම හරි උකම කැල්ල කියන්නේ ෆීඩ්බැක් සෙට් එක ඒ කියන්නේ ඒගොල්ලන් මේ ඕල් රයිට් සෙට් එක ගිහලා අයින් කළා. ඊට පස්සේ මේ එනවනම් වරෙන් කිව්වා. මට එදා අමතකුණා ඔය සීන් එක යන්නේ එක. ආයි දවසක් 3 piece ගාද්දි ආයි කවුරු හරි කිව්වන්න ඕල් රයිට් ලගේ ආයි අකුලක් තියෙනවා යනවා යමන් කියලා. එදා විතර ගත්ත ඇත්තම සමිත මේක කියද්දි කිය අයියෝ නෝකගේ ජීවිත කතාව මට කිව්වා. මට කාගේවත් ආදරේ ඔය ලොකු ලොකු දේවල් කියනවා. බණින එක කොහොමද බණිනවා. හැබැයි අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි අවංක. අපේ බොරු පඩ නැහැ සෝබන නැහැ. කියන තින් දෙ කියනවනේ සමිත. කෙලින්ම කිව්වා. අනිත් එක මේවනේ මිනිස්සු රවට්ටන්නේ නැහැ. අර මිනිස්සුන්ගේ මෙතනම ඉන්න ගායකයා කියලා ලොකු ගණන් කියන්නේ නැහැ. දෙන දේ ගත්තා ඉන්න අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ දැන් එදා ගියා සමිත පොල් මගේ ගාව තිබුණා. ලොකු දේවල් නේ. අපි හිටියේ පොඩි ලෑලි ගෙදරක. අපේ ලයිෆ් එක මේ මයි වයිෆ් වී බබාලා දෙන්න එතකොට. මේ ඊට පස්සේ අපි ගියාට පස්සේ මම ගිය යනකොට මගේ කලිසමෙත් මේ අර ඉදිලා. ෂර්ට් එකේ පිරීලා. අපි මල්ලිත් එක්ක ගියේ. ගිහලා දැන් ගියාට මෙහෙට ගියා දැන් බස් එකේ ගිහලා ඒකට ඒ කාලේ ලොකු මුදල් යන්නේ නැහැ 300යි තිබුණේ. ගිහලා දැන් ඉන්නවා ඇත්තම සමිත 200කට වඩා හිටියා පුල්ල පිරීලා එතන. ඒ කියන්නේ අර කරාබුදාර එන්නස් කා වාහන වලින් ඇවිල්ලා. ඩොන් ලංකල් අර ඇවිල්ලා බයික් මුකුත් නැති අයව ගිහලා පාරට දානවා. එතකොට ෆ්ලෑෂ්බෑක් සෙට් එක පඩිපෙළේ බලන් ඉන්නවා. අපේ මං හිටියා මට කිව්වා බය නැති හිටපන් මොකක් කර වෙයි කියන්නේ මාත් නෑ හිතේ තියන්. ඊට ඩොන් ලංකල් මට ෆයිනන්ස් කරන්න කියලා. එනවුස් කළා. නන් ස්ටොප් එකක් කියමු කිව්වා. ඔක්කොම ඉවරයි. ඔබ යනවද කියලා මං කොහමද යන්නේ? එයාගේ බයිසිකලෙට දාගත්තා. දාගෙන දැන් බස් වල ටිකක් පව් කරලා යනවා. ගිහලා නවත්තලා මේ ගියේ බයික් කම්පැනි එකට. ඔබ කැමති බයිසිකලයක් ගන්න කිව්වා. මං පොට් සයිකල් නෙවෙයි නෑ. එලිම බයික් එකක්. මං කිසි දෙයක් දන්නේ නැහැ. එයා මාව දන්නේ නැහැ කියලා මම ඔබ දන්නේ නැහැ. මම ඔබ හිතලා වෙන මන් දන්න ඔබ ගේමක් ගහන මිනිස්සෙක් කියලා. ඒ කියලා ඊට පළවෙනිදා මේ දැක්කමයි මම කොරෙක්ද කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මං කවුද කියලා. එයාව දන්නවා ලංකාව. ඊට පස්සේ මම හිතන්නේ ඒ කාලේ 2007 ඔව් කාලේ එතකොට 2007 රුපියල් 80000ක් 90000ක් විතර බයික් එක. මං කව මට මේ අර මදුරුව තියෙන කික් එකයි සෙල් ස්ටාර්ට් තියෙන මං ඊට පස්සේ මේ එක කයිනෙටික් බයික් එකක්. හොඳ දැන්ටත් තියෙනවා. ඊට පස්සේ මං ගහනේ මං කියේ දැන් තියෙනවා. ඊට පස්සේ මේ මං කව මේක දෙන්න කියලා. ඒකම එතන එක්කෙනාට කතා කරලා කිව්වා මේ ෆුල් ටැන්ක් තෙල් ගාලා වරින් කියලා. ඒකත් කරා. දැන් මගේ ළඟට ඇවිල්ලා ඔබ මේකත් තරම් දැන් ගෙදර බලයන් කිව්වා. මං කොයි ඉතින් මේමයි හිතේ ඉඳලා වරින් බෝල් රෙක් ස්ථිර සමාජිකයෙක් කියලා මට යතුරු දීලා මට සල්ලි රුපියල් 2000ක් දුන්නා. 2000ක් කියන්නේ ලොකු ගාණක්. ඩොලර් බලද්ද වේ? ඔව් වෙන මෙයා මේ තමයි මගේ රජ්ජුරුව. ඇත්තම සමිත මේ තාත්තා කෙනෙක්. මාර තාත්තා කෙනෙක්. ඉගෙන ගන්න ජීවිතේ මට මගේ ලෙජන්ඩ් මට මගේ ජීවිත කතාවේ වීරයා. වාට වගේ මටත් මේ මගේ එකම වීරයා නමිත. මගේ එකම වීරයා අවංකව. මගෙත් මේ 62 වෙනි මම මේ YouTube වීඩියෝ සෙට් එකක් කරලා තියෙනවා. මගෙත් ඇත්තට කඳුලාම කතා කරන්නේ. ඒ වගේ තමයි ෆොටෝ එකක් ගහලා තියෙනවා මේ බිස්කට් තියෙනවා. ඒ කියන්නේ සමිත එහෙම දෙන්නේ නැහැ. ඒක නේ නම් මට ඒක හිතා ගන්න බෑ. ඒ දීලා මට ඒක අපි අහලා තියෙන ඩොලර් ලක් නෙමෙයි දැන් ඔයා මේ කියන්නේ. ඒ දීලා මට එක වචනයක් කිව්වා. උඹ එයිද නැද්ද කියන එක උඹගේ දෙයක්. හැබැයි උඹ බෞද්ධද කතෝලිකද අදාළත් නැහැ. අද ගෙදර ගිහිල්ලා
දරුවෝ ඉන්නවනේ ඒගොල්ලන් එක්ක පන්සල් ගිහිල්ලා කොහෙර ගිහිල්ලා හෙටින වරෙන් කිව්වා. ඒ ආපු මං ඒකට රෝජාල් අයියලා කිව්වා සලින්දලා අයියලා කිව්වා තව මොකුත් නෑ යාගේ තනි තියෙනවනේ. ශලින්ද කියලා කෙනෙක් නෑ. ඒ දවස්වල කවුරුත් නෑ. හිටියේ මම දිලීප ආනන්ද රිදම් ගැව්වා නාමල් අයියා කියලා ඊට පස්සේ ආයින් වුණා. ඊට පස්සේ අචලා ආවා. එතකොට ඩ්‍රම්ස් ගැව්වේ දැන් ඉතාලියෙන් අයියා කෙනෙක්. එතකොට අපේ ලංකාවම දන්න රොහන් ඇතුමා හිටියේ මේ බෑන්ඩ් එකේ මේන් සිංගර් ශෂික ඔක්ටපෑඩ් හිටියා. සලින් දෙන්නේ වෙන කොයිවත් මාර ගිහින් ඇතුළට එන්නේ. ඊට පස්සේ සලින් දෙන්නේ සලින්ද රොෂාන් නැගිටුවත් කෙනෙක් කරා. නමුත් සලින්දගේ තිබිච්ච අර පිළිවෙල එක්ක තමයි නායකත්වය දෙන්නේ. ඊට පස්සේ ඕම වෙලා සම්පූර්ණ මම යනවනේ දැන්. දෙමු දවසේ යනවා. ගිහලා අපි ප්‍රැක්ටිස් කරනවා. අපි එක දිගටම ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරලා හිතා ගන්න බැරි ෂෝ එකක් අපිට හම්බුනේ. පළවෙනි ෂෝ එක. channel එකේ නම කිව්වට කමන්නේ. net fm එකේ කාලේ මාන ෂෝ එකක් තියෙනවා. නලින් වෙලා ඉන්න කාලේ. කුණ්ඩසාල ග්‍රවුන්ඩ් එකේ සෙනඟ එකයි. දැන් අරකේ අපේ බෝඩ් එකේ ගාලා තියෙන ෆ්ලෑෂ් බෑක් ලොකුවට ගාලා ටූනේ. ඒ ෆ්ලෑෂ් බෑක් ලාව බං කියලා සෙනඟ මම බෑපුවා. මේ තට්ටෙන් බැස්ස කවුද බං මේ? අපි දැන් ස්ටේජ් එකෙන් නගින්න එපා. නැගලා සමිත වරු කියන්න ඕනේ අපේ උන් ටික. අපේ සෙට් එක මාරයි. චලින්ද, රුසිරු, සසික, ආනා, චින්තා, මම බ්‍රයන් රෝස් තව කාගෙන නමක් කියවුන්නේ අපි ඒක නම දෙනානේ පොඩ්ඩක් ආයි ඉන්නම් නෑ අචල ශලින්ද මම බ්‍රයන් ඊළඟට චින්තා ආනා අචල එතකොට 6යි ඊළඟට රුසිරු දිලීප සසික අපි නම දෙනා විනාශ කරා එදා ලංකාවේ පළවෙනි ෂෝ එකකින් අපි විනාශ කරා. ඒ ගහපු ගේම යවුව සමිත නැති වෙන්න. දැන් කොච්චර කාලයක් ගියාද අර බයික් එක කරන් පළවෙනි ෂෝ එක ගහන්න? පළවෙනි ෂෝ එක ගහන්න අපිට මාසෙකමාරක් වගේ ගියේ. සාමාන්‍ය වෙනස් වීම මොකද උනාද? නෑ. මුකුත් මුන්නේ නෑ. එතකොට අපි සෙට් එක එකම සෙට් එක. ඊට පස්සේ ඕම ඉඳලා තමයි දැන්. පළවෙනි වැඩේ ගේම මොකද? ඊට පස්සේ ෆ්ලෑෂ් බෑක් ලා ගන්න ලොකු ෂෝ වලට අපි මැදින් දානවා. ඔම ගියා. අවසානයේ අපිටම තේරුණා අපිට ගමනක් යන්න පුළුවන්. ඒ වගේ එතකොට කින්ස්ලි අයියා දවසක් කිව්වා මේ ෆ්ලෑෂ් බෑක් වෙන්න එපා. ෆ්ලෑෂ් බෑක් කියන එක ගහන්න ඕන බ්ලැක් එකක් ගහපන්. ඔන්න ඔතනින් ඔය වගේම ඩොනල්ඩ් අංකල්ගේ අදහස් සින්දු. අද මේක ඕම වෙලා අපි තුනක් හදාගත්තනේ බ්‍රයා වෙන මේක සලියා වෙන මේක මං වෙන මේක. ඒතකොට ප්ලේස්ලා ඔය කොයි අයියා මොනවා කිව්වා ලංකාවේ රිදම නම් අචල. අචල තමයි ඉතින් ඔය දාන සෙල්ලම් දැම්මේ. කියන්නේ සුදත් අයියලා වෙන දෙයක් අපි අචලය තමයි ඔය පිස්සුව නැටුවේ. ඊට පස්සේ නදීරයගෙන් පස්සේ වෙනම ටෝන් පැත්තක් එක්ක අපේ ශසිකයා. එතකොට කීබෝඩ් එකෙන් දිලීපයා. රුසිරුව වෙන මේක. එතකොට ආන වෙන පැත්තක් ඔය වගේ චින්තා ඔය විදිහට නෙන්නේ. ඒ අපි සෙට් එක ඕම ගහගෙන ඉද්දි ඔන්න පිස්සුවක් වුණා. අවුරුදු කීයක් ගෙවද? මම හිටියා මම හිතන අවුරුදු අපි ගමුකෝ 2007 නේ 2009 ඔව් මම අවුරුදු 5ක් පහමාරක් හිටියා. ඔව්. ඊට පස්සේ ඒවා ඕරෙට් එකෙන් පස්සේ පාර දැම්මේ. ඕරෙට් එකෙන් පස්සේ මම එක තැනක ඉන්නවා. ඊට පස්සේ මම යනවා ෆීඩ්බැක් සංගීත කණ්ඩායමට. ෆීඩ්බැක් එකේ ඉන්නකොට දැන් මට අපේ අක්කා UK වලට පොඩි අවස්ථාවක් උදා කරනවා කියලා ඒක තියෙද්දි මම ආයතන ඉවත් වෙලා පර්පල් ටික ටික අර හිටපු ඩයරිකේ ඊට මම ආයි පර්පල් රේන්ජ් යනෝනේ. ඔය අතරතුර තමයි මට ඉතින් බෑන්ඩ් එකක් හදන්න. ඒ කියන්නේ අර මට බස් එකේ යන්න එන දුර. පර්පල් රේන්ජ් යනවාද අයියා? මම හිටියනේ. මට ආයෙත් හිටියා මම පර්පල් රේන්ජ් හිටියා. කොච්චර කාලෙක හිටියද? පර්පල් රේන්ජ් හිටියා මාස 6ක් විතර. ෆීඩ්බැක් හිටියා මාස 3ක් විතර. මට ඇත්තටම මගේ ඉතිහාසයේ පර්පල් රේන්ජ් කතාව මම කිව්වෙ තිබ්බේ නෑ. පර්පල් රේන්ජ් හිටියා. ඒ කියන්නේ කවුරු නටද අයියා? පර්පල් රේන්ජ් කවුරු මොනවා කිව්වත් ඔය ඌමනාම කරන අය කියලා මම ගිහිල්ලා වෙනසක් කරා. ඒක මම ඕන තැනක කියලා බෑ. මොකද ඒකට උදාහරණයක් චම්ලියලා පරණ සෙට් එකෙම ඉන්නකොට. ඔව්. ඉන්දුනිලා අයින් වෙලා චමින්දයි අයින් වෙලා එතකොට ඊට පස්සේ තව කවුරු අපි මෙයා කවුද අපි මේ ජායල හිටියා මට මතක නෑ නම එයාගේ වයිෆ් ડોක්ටර් කෙනෙක්. එයාත් අයින් වුණාස මම යන්නේ. ඊට පස්සේ මම ගිහිල්ලා පර්පල් රේන්ජ් මම වෙනසක් කරා. ඒක මේ සමාජිකව තාම පිළිගන්න. චම්ලියා කෙලින්ම කිව්වා යකෝ පිස්සුවනේ ඔය පරණ මේ කැසට් එකක් කරේ තියන් ගිහිල්ලා මේ දැලතුර ෂෝ එක මාර හිට් වුණා. ඒ ඉඳලා මට හිතුණා බෑන්ඩ් එකක් හදන්න ඕන දැන් කාලේ හරි කියලා. ඊට පස්සේ හැදුවා. කොයි කාලේද? කොට සමිත 2000
බෑන්ඩ් එක පටන් ගන්නකොට ඇති 2013 ඔක්සිජන් ඊට ඔක්සිජන් පස්සේ පටන් ගත්තා. ඔක්සිජන් පටන් ගන්න කාලයක් ප්ලේ කරගෙන ගියා බ්ලා 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 වුණා අයින් වුණා. ඒක අවුරුදු කීයක් තිබ්බද ඒකද? ඔක්සිජන් මම හිටියානේ සමිත මෑ කියන්නේ 24 නම 23 වගේ කියන්නේ 22 22 වගේ. ඊට පස්සේ ඔක්සිජන් අයින් වෙලා ඊට පස්සේ ඊට පස්සේ මම ආයි ඊට පස්සේ මම සපෝට් කරා පොලාරි බෑන්ඩ් එකට. මම ඒ බෑන්ඩ් එකට උදව් කරගෙන ආයි මට හිතුණා දැන් නෑ මම කරන්න ඕන කියලා. ඊට පස්සේ මම වැඩේ පටන් ගත්තේ. ඊට මට හම්බ වෙන මේ සෙට් එක. මේ සෙට් එක. අපි පළවෙනි ඇනිවර්සරි එකත් නේද මේ මේ මුන් ටික මාරයි. හරිද මුන් ටික මාරයි කියන්නේ සමිත මුන්ගේ තියෙනවා මාර එකක්. ඒ කියන්නේ අර නිව් ජෙනරේෂන් එක මාර වයිබ්. ඒ කියන්නේ ජීවත් වෙන්නේ. ඒතර උන්ගේ අදහස් මාරු. අද යන්නේ උන්ගේ අදහස්. ඔයාට අවුරුදු 10ක් 15 බාලා සෙට් එකක් ඉන්නේ. 18 බාලා. ඉතින් ඒ අවුරුදු 20ක් බාලා කෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට සමිත ඔය කොමත් එක්කනේ මම මගේ ගමන එන්නේ. මේ සෙට් එක හම්බ වෙනවා මේගොල්ලන් එක ගමනක් යනවා. ඇත්තම දැන් මේ ඉන්න ස්ටුඩියෝ එක. මේ කොල්ලොන්ගේ මහන්සිය. ඒගොල්ලන්. ඒතකොට ඒගොල්ලන්ට උඩ ඉන්න හදලා තියෙනවා. තවලුත් ස්ටුඩියෝයක් හැදෙනවා. එතකොට ගොඩාක් දේවල් ලැබුණා. මම මාස අවුරුද්දක් එකම රටින් පිට හිටියේ එංගලන්තේ හිටියා. මම ඒ රැකියාව කරා මට ඇත්තටම ඔය මිනිස්සු කියනවා යුරෝප් කන්ට්‍රි එකට ගියොත් මරු කියලා නෑ. ඒක තමයි දුක තියෙන්නේ. ඕන කෙනෙක් මිනිස්සු වැඩිම දුක් විඳින රටවල් සැපක් කියලා එකක් නෑ. හම්බ කරා කෑව බිව්වා. ඔය ඉන්නකම ඩිනර් ඩාන්ස් එකකට ගියා ඔච්චරයි. මේ තියෙන සැප නෑ. ඉතින් ඒක අනිත් එක තමයි මෙතන මතකේ තියෙන්නේ. ඔයාමට දෙයක් කරන්න මතකයි. මට ඒ හැමදේම මතකයි. මේ මගේ මෙතන සාම මෙතන ඔය ඔක්කොම ටික තියෙනවා. එතකොට මම උදව් කරපු මිනිස්සුන්ට මම මතක නෑ. ඒක වෙන කතාවක්. ඒක මට වැඩකුත් නෑ. හැබැයි මම හැම වෙලෙම හිතනදී මැරෙනවා. මට heart attack දෙපාරක් ආවා. අපි ඒක ගැන කතා කරලා තියෙනවා මම YouTube කාලිකාවේ තියෙනවා. එයි ඒක නොවේ වගේ. නෑ නෑ එයි. හැබැයි බය නෑ. මොකද සමිත මම දිනු. මට මගේ දරුවන්ගෙන් ලෑලි ගෙදර ගිහින් පොයා දැන් ඉන්න ගියේ මම දැක්කා. thank you. හරිද? ඊට පස්සේ යන්න වාහනයක් තියෙනවා. මට මොහොම වෙනවා මේ Facebook එකේ ඊමේල් එකකට පොඩි කාර් එකක් සෙල්ලම් කරලා මේක දිහා සෙල්ලම් කාර් එකේ වැඩ කරයිද කියලා මට හිතෙනවා පොඩි එකක් මේව එක ඉදියත් වන්ද දුන්නේ. වෙන්න පුළුවන්. මොකද දැන් පදින කාර් එක විකුණන්න දාලා තියෙනවා. ඒකක් දාලා තියෙනවා නෑ දැන් අපේ බෑන් බස් එක තියෙනවනේ. බස් එක අපි දෙන්න යන්නේ. බස් එක දීලා දැන් අපි කේඩිච් එකකට දෙනවා. අපේ ක්‍රිස්ටිමාන් මතක් කරන්න ඕනේ. බස්ෙන් ඉන්නවා. බස් එක දීලා ඉස්සරහා මොනක් හරි වෙයි. මොකද මට ලස්සන පොල්ලෝ ටිකක් ඉන්නවා. මගේ. එතකොට එයාලා මට වඩා දක්ෂයි. තව පැය කීපයකින් උදා වෙන අලුත් අවුරුද්ද ඒක මොනවද සැලසුම් කණ්ඩායම? සැලසුම් කියන්නේ දැන් අද රෑ නම් අපි ඉන්නේ කමත පරිශ්‍රයේ. ඊට පස්සේ සමිත පළවෙනිදා අපිට තියෙනවා ඉවෙන්ට් දෙකක් තියෙනවා උදේ හවසයි. ඔවත් එක්ක අපේ වැඩ ටික යනවා. ඉතින් ජීවිත කතාව ඇරලා බලද්දි ඒ ආපු පාර අර එන්නම් මඩ ගොඩවල වලින් ඇවිල්ලා දැන් පොඩ්ඩක් ඔය පොඩි ගල් අතුරු පාරක විලාස යනවා. එතකොට අයියේ මේ වාගෙන කියලා නිර්මාණ කීයක් තියෙනවද? මගේම කියලා සින්දු තියෙනවා මේ අන්තිමටම කරේ කාසි. මම හිතන්නේ මගේ සින්දු තියෙනවා සමිත දැන් 20ක් 22ක් විතර. කැසට් කියලා එක ඇල්බම් එකක් ආවේ නෑ. නෑ ඇල්බම් නෑ මම කැසට් කලාවේ කැසට් එකක සින් කරා. ඔන්න වැඩේ කියලා ඕල්රයිට් ලගේ. අපි ඒව මම සින් කරා. අපි කරපු එකක්. ඊට පස්සේ ඒම මං ඇල්බම් නෑ. හැබැයි ඇල්බම් නෑ චැනල් වලින් ගහලා නෑ. පිටකොටුවේ CD එක හරහා මිනිස්සු ස්ටේජ් එක ළඟට එන අපි අහිංසක මිනිස්සු හරහා ජනප්‍රියයි. ඕන සින්දුවක්. අනිවාර්යයෙන්. එතකොට මේ පළවෙනි සින්දුව මොකක්ද වගේ? ඔයා කලුණාට කාරි මං. ඔයගේ ඉස්ලාම් සින්දුව. අදටත් එක වගේ ජනප්‍රියයි. ඒ කවුද ලියුනේ? ලියුනේ නුවන් කුමාර සර්. නුවන් කුමාර කටුගම්පල මියුසික් කරේ නාමල් ඉන්නේ ඇමරිකාවේ. ඕක අපි සුරබ ඉන්න කාලේ ගාපු සින්දුව. ඊට පස්සේ නම් සින්දු ගොඩක් කරා සමිත. ඊට පස්සේ කරා බින්දුන අතීතය රවටන්නට අවංක ඉඳා මතකයන් බින්දා ඒ වගේ තියෙනවා මගේ සෙට් එක. එතකොට තුෂාරයි 20යි 26 අලුත් අවුරුද්ද දෙනවා. දැන් ඔයා තමයි මේ කණ්ඩායම් සංගීතයේ මම ඉස්සර පටන් ගන්නකොට හතර කොනම ඕන දෙයක් ගන්න මේකේ කට්ටම ගාලා දැන් අලුත් පරම්පරාවක් එක්කන වැඩ කරන්නේ. එතකොට ඔයාගේ අත්දැකීම් මේ කොල්ලෝ ටික ලැබෙනකොට ඇත්තට මෙයාලා තව පොලිසිය මොකද එයාලගේ අලුත් තාක්ෂණය සහ ඔයාලගේ පරණ ඒ අත්දැකීම් එක්ක. එතකොට
අපේ මේක බලන් ඉන්න අනිත් අයටත් කියන්න තියෙන මොකද්ද මේ කණ්ඩායම සංගීතයත් එක්ක යනවා නම් කෙටියෙන්ම කිව්වොත් පුතේ ඔයාලා කවුරුණත් කමක් නැහැ මියුසික් කරන්න ස්ථිර රැකියාවක් තියෙනවා. ඔක තමයි එකම දේ. නෑ අමාරුයි. මගේ මේ සෙට් එකකට ව්‍යාපාර දැන් මගේ ඉක්ල පටන් ගත්ත එක. මොකද මේක මොකද සමිත ගොඩාක් මිනිස්සු හිතන් ඉන්න දෙයක් තමයි කලාකරුවෝ වෙන සල්ලිකාරයා කියලා. මොන බොරුද. ගම් වතුරක් ආවොත් ඉවරයි. බෝම්බයක් ගැව්වොත් ඉවරයි. රටේ ප්‍රශ්නයක් ආවොත් පිටරට කවුරු හරි මැරුණොත් ඉවරයි. මේ පිට අනුන්ගේ කුණුත් අපිට එන්නේ. එතකොට බෑ. අදටත් ප්‍රසංග වේදිකාව විවෘත නැහැ නේ මේ ගම් වතුරත් එක්ක. එතකොට ඔයා හිතන මේ දැන් තමයි මේ අද දැන් ගත්තම දැන් ටිකක් තියෙනවා. එතකොට සමිත channel වල program ටික ඔක්කොම මේ විදිහටම යනවා. ලංකාවේ තියෙන club hotel ඔක්කොමත් වැඩ. මිනිස්සු සක්‍රියව තමන්ගේ රැකියාව දැන් ඇඟිලි 10 ගත්තොත් එකක් වැඩනකොට අනිත් ඒවා වැඩ කරනවා අනිත් වැරදිනේ. මම ඕකට විරුද්ධයි. කෙලින් කියන්නේ ඔයාගේ මේ channel එකේදී මම මේ program එක කියන්නේ රටේ අපි ගැන හිතන්න එපා වැරදි විදිහට. කියන්නේ අපි එන සල්ලිකාරයෝ කියලා හිතන්න එපා. එහෙම නැහැ. ඕගොල්ලන් ෂෝ බලන්න આવොත් ලංකාවේ ෂෝ තිබුණොත් තමයි අපි කන්නේ බොන්නේ. අපි නැත්තම් මහා රසරණයි. අපි අසලනකම දන්නේ අපි සමිත. නේ? ඒක ඔයාලත් එක්ක. අපි දෙන්න. දෙසැම්බර් මාසේ එක ෂෝ එකක් ගත්තත් අපිට කරගන්න ඉතින් වැඩ 24ක් තිබ්බා. ඔක්සිජන්ටල්ට මගේ මේ පොල්ලු හදාගත්තු මේ නමට වැඩ 24ක් තිබ්බා. නමුත් ඉතුරු උනේ වැඩ 6ක් විතර. ඒ 6ත් දැනින් තන ප්‍රශ්නත් එක්ක තමයි මේ ඇවිල්ලා මේ 31 මේ අද නෑ. එතකොට මේ තුසරේ ඔයා ගාව ඉන්න හොඳ දක්ෂයෝ ටිකක්. ඔව් මගේ පුතාලා. හොඳ ගෝලෝ ටිකක්. ඒ ගෝලෝ දින ඔයා ඒවා ඒකට කතා ඒක සමිත මාර දෙයක්. ඒක කියන්න ඕන. ලොකු එක්කෙනා කොහොමද එයා හරි නිහඬ මිනිස්සෙක්. එයා නෑ. ඒතර තුන්වෙනියා දිනයා හොඳට සිං කරා. ලොකල් සංගීතේ නෑ. එයා ළම්මා වගේ. එතකොට එයයි අපේ දෙනුවනුයි ඒ දෙන්න වෙනම එකක ඉන්නේ. එයාලගේ ඔළුවේ තියෙන මියුසික් එයාලගේ තියෙන දැනුම මාර දෙයක්. චූටි එක්කෙනා කීබෝඩ් ගන්නවා. ඒක දවස් දෙකක් අපේ කීබෝඩ් තරිඳු මල්ලිගෙන් කියලාගෙන. එතකොට අපි දෙනයා ක්ලාස් කියන්නේ නිකන් දෙන්නෙත් නෙවෙයි අපේ බෑන්ඩ් එකේ ලීඩ් ගන්න චාමික මල්ලි. ඔය ඉන්න අය මොකද මේ මෙතන ඉන්න මගේ සෙට් එකේ නම් ටික පොඩ්ඩක් කියන්න අනිවාර්යෙන් කියන්න ඕන. ලොකු සුරා, පොඩි සුරා, එරා, කොඩියා, තරිඳු, චාමික ඊළඟට නදියා ඊළඟට පසියා. ඔය පසින්දු කියන අලුත් පුදුම ගියාර වාදන ඊළඟට මම නෙන්නේ. ඔය ඒ ඔක්කොම 10ක් නේ. හරිද? ඒ 10 ඉන්නවා මං හරියට නම් ටික කිව්ව නේද? හරියටම ගත්තු ඩ්‍රමා කීබෝඩ් ඒ තුන් දෙනා හරි පොඩියා තරිඳු සුරා අපේ අශේන් අන්න බේස් ගිටාරිස් අශේන් එතකොට පසින්දු මල්ලි මේ පැත්තෙන් චාමික තෙරා මම මේ කවුද නදියා ඊළඟට අපේ මැනේජ්මන්ට් එක බාර වෙන්න සුරා ඔය සෙට් එක මගේ දරුවන්ට ලොකු ශක්තියක් වුණා මටත් ශක්තියක් වුණා සමහරක් අයියා මේක කරු කිව්වා වගේ අපි දවස්වල අපේ අර සෝරි මල් ඩීජේ කියලා නසොප්පයක් යනවා මාර්ගී ප්‍රෙන්ඩින් අර මේ හැම තැනම තියෙනවා ඉතින් ඒ හරහා ඒගොල්ලන්ගේ ලැබිච්ච සපෝට් එකයි මගේ දරුවන් දැන් යන ගමනක් තියෙනවා දැන් මම කොයි වෙලේ මරොත් මම සතුටුයි මෙයාලා දෙයක් කරලා තියෙනවා වෙලේ කරා යනවා එහෙනම් ඉතින් අලුත් අවුරුදු සුබ වෙන්න කියලා ඔයාට සමුදින මෙසේජ් එකට මම කියනවා අපේ පුතා ඔයා අනිවාර්යයෙන් කියලා සිංදුවක් කාලා මම මේ චැට් එක ඉවර thank you කරනවා දක්ෂයට දක්ෂතාවයට තැන දෙනවාට thank you ඒ වගේමයි කියනවා සමිත YouTube channel එක subscribe කරන්න බලන්න මොකද මෙයා මාර මිනිස්සෙක් දැන් සමහරක් වෙලාවට අපි ගෙදරටලා Facebook එකේ වෙන දෙයකට යද්දි රටේ කවුරු හරි මැරිලාද ආපදාවක් වෙලා ඒක ශනිකව මෙයා එක දාන මම අද උදේත් දැක්කවා දාලා තිබ්බා ඒ වගේ හරි දේ දැනගන්න හරි දේ බලන්න සමිත YouTube channel එකත් එක්ක වෙන්න බොහොම සුදයි අලුත් අවුරුදු සුබ වේවා විශේෂයෙන් ජය වේවා කිරෙන් පෙනෙන්න දෙන්න මොනවද ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවාට ආදරේ රැඳෙන්න අපි තුෂාරයට සමුදින ගමන් එයාගේ ආදරේ පුතා දැන් අපි ඒක කරගමු thank you හරි මේ ඉන්නේ මේ අපේ තුෂාර සොම්සිංහ අයියාගේ ආදරණීය පුතා මේ අපි ඇත්තටම මේ පුතා නම කොහොමද දෙන්නේ චතුර නදීෂ් චතුර නදීෂ් චතුක නදීෂ් චතුර නදීෂ් දැන් ඉතින් ඉස්කෝලේ නැහැ ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ අමරමුල්ලේ ඒකද මේ බෑන්ඩ් එකේ වැඩත් කරගෙන පුළුවන් ඉස්කෝලේ වැඩ ටිකයි ඔව් බලන්නේ
ඉස්කෝලේ මේ අවුලක් නැද්ද සංගීත සපෝට් එකක් තියෙනවද? මම ස්කෝල් මියුසික් කරන්නේ ස්කෝලේ ආර්ට් කරන්නේ හා ගෙදරත් තමයි කරන්නේ. ඔව්. එතකොට තාත්තා තුෂාර සුබසිංහ වීම ගැන මොකද හිතේ? මම දැම්මට අමාරුයි. හොඳයි ඉතින් අර ආඩම්බරයි. අඩිපාරක් තියෙනවා හ්ම්. යන්න තමයි තියෙන්නේ ඒක ටාගට් එක මොකද්ද? ජීවිතේ ගායක සංගීත පැත්තෙන් යන්නද නැත්නම් වෙන ටාගට් එකක්? නෑ මියුසික් තමයි කරන්නේ හ්ම්. සාමාන්‍ය අර වෙනස් විදිහේ මියුසික් මගේ පැත්තෙන් මට ගැලපෙන සමාජයට ගැලපෙන මියුසික් ඒක තාත්තලා මාපු එක නෙවෙයි ඊට වඩා දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට මේ රැප් කියන්න පුරුදුනේ. රැප් කියන උරුදින පොඩි කාලේ අහලා ඒවත් ඒ තමයි රැප් අලුත් තාත්තගේ කාසි කියන මේ සින්දුව මේ වට මතක රැප් එක. ඔව් පොඩ කියන්නේ නැද්ද? යා ලොකු ලොකු සල්ලි පොඩි පොඩි සල්ලි ජාතිය ආගම කුලය නොදන්නේ රැඳුනොත් අතමිට පිරෙන්න සල්ලි ඔක්කොම හිඳීවි වටේට මල්ලි අම්මා තාත්තා දන්නේ නැති සල්ලි විනාශ කැඳවයි තිස්සෙම එල්ලි ඇතුව නැතුව බැරි බලගත් සල්ලි පරිස්සමෙන් හසුරමුනේ මල්ලි තව ඉස්සරහට රැප කෙනෙක් විදියට ඉස්සර යන බලාපොරොත්තුවක් තියෙනවා. ඔව් ඉතින් අර සින්දු කරත් රැප් ඇක් කළා කරන්න හරි. එතකොට මේ ගිටාරය ප්‍රදේන එකේ සින්දු උත්තම. තාරකා ඇසහිදිනින් ඔබ සොයනවා මගගේ පනවා ඔබේ දෙපා මුල පුද විදී සුවඳ මලකව පිපෙනවා විඳගන්නට මගේ ජීවිතේ කියා දෙනවාද ආදරේ මගේ මැනිකක් සුරාවී විඳවන්න පුළුවන්ද මට මේ තරම් සිත හැදුන්නෑ මෙතනින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගේ මැනිකක් සුරාවී කාලකට පස්සේ අපේ සුපර්ස්ටාර් මතකට අරන් ගියා ඔයා. බොහොම ස්තුතියි. එතකොට මේ තාත්තගේ සින්දු කැලක් කෝඩ්ස් මතක නැතත් කමන්නේ මේ පොඩ්ඩක් හරි පුළුවන්ද? ඒකත් ඉඳුණු අතීතය සිහි කරලා කඳුළු පුරෝගෙන හඬන්න එපා පමා වෙලා අපි හමු වෙලා මා යලි පතන්න එපා මටද මා හිමි නැති හින්දා කඳුළු සලා ඉකි බිඳලා ඔය නිල්ලස් දෙක රතු කරලා සිහින සොයා අපි සමුගත්තා නොදැනීම දස වසරක් ගෙවිලා යාරි එක තැන හමු වීලා මට ලං වෙන්න එපා මටද මා හිමි නැති හින්දා බිඳුණු අතීතය සිහි කරලා කඳුළු පුරෝගෙන හඬන්න එපා පමා වෙලා අපි හමු වීලා මා යලි පතන්න එපා මටද මා හිමි නැති හින්දා ඔයාගේ වොයිස් එකෙන් පොඩි කවර් එකක් කරන්න පොඩි රාගයක් තියෙයි වෙන හැඩයක් තියෙයි ඕන අපි තාත්තට ඒක ආරාධනා කරමු. එහෙනම් ඉතින් මේ තව පැය කීපෙන් අලුත් අවුරුද්දා වෙනවා. 20යි 26යි තරුණෙක් විදියට ඉස්කෝලේ වැඩ ටිකක් කරගෙන මේ මොනවද අනාගත සැලසුම්? හිතේ තියන් ඉන්න. දාගෙන ඉන්න මියුසික් ප්‍රොඩියුස් කරන්න තමයි. හ්ම්. එහෙම කළා ඉතින් ස්ටුඩියෝ එකක් හදාගෙන ඒකට කරගෙන බෑන්ඩ් එකකට හ්ම්. එහෙම තමයි ඉස්සරහට යන්න ඉතින්. සමහර තාත්තගේ ජනප්‍රියත්වයෙන් තාත්තගේ ප්‍රසිද්ධියෙන් වැජඹෙන පුතාලා අතර තාත්තගේ පාර ඒ විදිහටම තියාගෙන වෙන පැත්තකින් යන්න දඟලන ආදරණීය පුතා. වර සුබ පතනවා. එතකොට මේ අවුරුද්දේ එක්සෑම් තියෙනවද? අලුත් අවුරුද්දේ එක්සෑම් එකක් එනවද? ඔව් ලබන අවුරුද්දේ එක්සෑම්. එහෙනම් ඉතින් ඔලොලොත් ගොඩ දාගෙන අපි ගහමු මැච් එක සුබ පතනවා. අනාගතේ සාර්ථක වෙන්න කියලා. අපි සමුගන්නවා සමිත් මිගුරු YouTube නාලිකාවෙන්. අද මම ආවේ තුෂාර සුබසිංහ මේ දෙවන්ත ආදරණීය හඬ හොයාගෙන ආදරණීය සුන්දර මිත්‍රයා හොයාගෙන හැමදාම සහෝදරයෙක් වගේ යෝධහයියක් වෙන ආදරණීය සහෝදරයෙක් හොයාගෙන ආවේ. ඉතින් අලුත් අවුරුද්දට මට තෑගිකුත් දුන්නා. ඒකට මම කියන්නම් මගේ Facebook එකේ. එහෙනම් ඉතින් එළබෙන 2026 අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. hina වෙලා
සතුටින් ඉන්න පුළුවන් සුබම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමගන්නවා රැඳෙන්න දිගටම සමිත් නියුකට YouTube නාලිකාවේ අලුත් අවුරුද්දේ ආදරණීය චරිතයක් එක්ක හමු වෙමින් බලාපොරොත්තු වෙන සමගන්නවා බොහොම ස්තුතියි ඔයාලට